ඒවල් ටිකක් තියෙනවා ඔයගොල්ලෝ ඔය වීඩියෝ එකේ තියෙන ටික පොඩ්ඩක් ඔලුවට දාගන්න. ඒක වුණාට මම කියන දේ හොඳට අහගන්න. එන්ජින් එකේ ෆිටර් කෙනෙක් කියන්නේ අලුතින් නැවකට නගිනවා කියන්න. එතකොට හරි වෙනස් තැන වෙනස් ඔක්කොම වෙනස්. ඒක නිසා ඔයගොල්ලෝ පොඩ්ඩක් හරි ඔය දැන් ඩොක් යාඩ් එකට හරි ගිහිල්ලා වෙල්ඩින් ඉගෙනගෙන ලේත් මැෂින් කෝස් එකක් හරි කළා මාස 2 හරි 3 හරි ඒ වගේ එකක් කරගන්න. මම ඔයගොල්ලන්ට අන්තිමට කියන්නම් ඔය මොකද්ද මේ මං හැදුවේ කියලා මට කියන්න ඕනකම තිබ්බේ. මට අත්දැකීම් තියෙනවා. මම සයින් ඕෆ් වෙලා ගෙදර යනකොට මං වෙනුවට ආවේ අයව මේ කම්පැනියෙන් බස්සලා තියෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් වැඩ ඉගෙනගෙන නැවකට එන්න. නැත්තම් හරි අපහසුතාවයකට පත් වෙන්න වෙන්නේ ඔයගොල්ලන්ටමයි. සල්ලි වේදම් කරලා වැඩ කරා සල්ලි වේදම් කරලා එනවනේ ඔයගොල්ලෝ. අම්මලා තාත්තලා සල්ලි වේදම් කරලා බලාපොරොත්තු තියාගෙන ඔයගොල්ලොත් හරි ආසාවෙන් එන්නේ. ඒක නිසා කවදාකවත් තමන්ගේ ජොබ් එක නැති කරගන්න එපා. ජොබ් එක හොඳට පුළුවන් වෙලා එන්න. එහෙම ආවොත් ගමනක් තියෙනවා. සුන්දර ගමනක්. හැබැයි කටුකයි. ඒ වුණාට සුන්දරයි. ඔයගොල්ලන්ගේ ජීවිතය හදාගන්න පුළුවන්. අම්මලා තාත්තලා ඔක්කොම සතුටින් එතකොට ඉන්නේ. මට ඒක තමයි ඔයගොල්ලන්ට කියන්න තිබ්බේ.
වුවමනා ගාන්ට දැන් හරියට කපලා තියෙන්නේ මැසිමන්ට් එක අරගත්තා ඒ ටිකත් හරි ඔක්කොම හරි දැන් අන්තිමට ඔන්න ඔය ගාන්ට කැපුවා ගත්තා වුවමනා ගාන්ට ඔහොම තමයි වැඩේ ඉවර වුණේ සෙන්ටර් එකෙන් කපා ගන්න තියෙන්නේ මාක් කරලා ඔක්කොම කරලා තියාගත්තා අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා ඔය තියන්නේ කපාගත්ත කෑලි ටික ඕක හදාගත්තේ මොකටද කියලා දන්නවද ඕක හදාගත්තේ මේ නැවේ තියෙනවා ගලවන්න පුළුවන් ආය හයි කරන්න පුළුවන් සේම් ෆෝල්ඩ් එක අන්න ඒකට ඩැමේජ්ලා තිබ්බා පයිප් දෙකක් තුනක් ඒකට ඇවිල්ලා තිබ්බ ඔරිජිනල් ඒවා ඒකට ඔය පොඩි ඇතුළට ඩැමේජ්ලා තියෙන නිසා ඔය ඕක ඔය දැන් මම හදපු ටෙප්ලෝන් එකෙන් හදපු ඔය කෑලි ටික මේ කෑලි තන තියෙනවා තුනයි අර එකක් තිබ්බයි සයිස් එකට හරියන එකක් ඒකත් මං ගත්තා ඔක්කොම කෑලි 4යි කෑලි 6ක් හැදුවා කෑලි 6ක් හැදුවා ඒකේ 6ක් හදපු එකේ දැන් ඔතන නම් 3යි තියෙන්නේ ඔන්න ඔය විදිහට ඇතුළට බහින්න තමයි ඕක හැදුවේ ඔන්න ඔහමයි වැඩේ උනේ ඉතින් තැන්ක් යූ ඔයගොල්ලන්ට මාත් එක්ක ඉන්දියට මම මේ වගේ තව වීඩියෝ දාන්නම් ඉස්සරහටත් මාත් එක්ක ෆලෝ කරලා මාත් එක්ක ඉන්න කියලා තමයි ඔයගොල්ලන්ට කියන්නේ